මුලින්ම කියනවා මේක තමයි මගේ පළවෙනි පොඩ්කාස්ට් එක. ජපුර වොයිස් ගැන තියෙනවා මට ලොකු විශ්වාසයක්. ජපුර වොයිස් කරපු ප්‍රොජෙක්ට්ස් වලින් හොඳම ප්‍රොජෙක්ට් එකක් තමයි ඕගොල්ලෝ දා කරපු ඒ ඉවෙන්ට් එක සහ වර්ක්ෂොප් එක. මගේ තාත්තත් අම්මවත් විවාද, කතික, ටෙලිවිෂන්, කැමරා කියන දේ පිළිබඳ කිසිම අත්දැකීමක් නැති මිනිස්සු. විවාදිකයෙක් එහෙම නැත්නම් ඩිබේට් කෙනෙක් වෙනවා කියලා කියන එක මල්ලි මම හිතන්නේ ජීවිතේ once in a lifetime opportunity එකක්. මම ව්‍යාපාර කරනකොට මම විවාදිකයෙක් විදිහට තර්කානුකූලව පොයින්ට්ස් දිහා බලන විදිය. තර්කානුකූලව එම්ප්ලොයිස්ලා හැන්ඩල් කරන විදිය බලන විදිය. තර්කානුකූලව බිස්නස් මැනේජ් කරන විදිය බලන විදිය. මේ සියල්ලම මට ලැබුණේ විවාදවලින්. අද සුමිරාන් ගුණසේකර කොහේ හරි තැනක යම් තැනක නමක් දිනාගෙන තැනක් දිනාගෙන තියෙනවා නම් ඒකට ප්‍රධාන හේතුව විවාදවල තමයි මම කියන්නේ. හරි සරල තේරියක් තියෙනවා. අපි අර පෑණි තේරිය කියන්නේ දෙන්නද? පෑනක් අරගෙන අද එළි වෙනකොට මට පුළුවන් මේ පෑණි නව කතාවක් කියන නව කතාවක් කියන්න. රයිට්? ඒ පෑණියෙන් මට පුළුවන් වාට ඇනෙලි වෙලා හෙට උදේ වෙනකොට අපරාධකාරයෙක් වෙන්න. කියන්නේ හදවතේ ඇම්ම දිනනවා නම් ඔළුවේ ගැට දිනනවා නම් හරි මේ ලංකාවේ කොහේ ඉපදුනත් දිනවල් ගන්න ඕගොල්ලන්ට පුළුවන්. අයිබෝන් ඔයාලා අද මේ එකතු වෙලා ඉන්නේ D-Cards නමින් හඳුන්වන බ්‍රෝඩ්කාස්ට් සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එකත් එක්ක. ඉතින් D-Cards පළවෙනි එපිසෝඩ් එක ඉදිරිපත් කරන මම හිමාංශ සිතුමික. ඉතින් දැන් ඔයාලා බලනවා ඉතින් මොකක්ද මේ D-Cards කියන්නේ කියලා. D-Cards කියලා කියන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිල මාධ්‍ය හා විකාශන ඒකකයේ වන ජපුර වොයිසි විවාදාංශය විසින් සංවිධානය කරනු ලබන අන්තර් විශ්වවිද්‍යාලීය සහ අන්තර් පාසල් විවාද තරගාවලිය වන Clash of Minds Season 7 තරගාවලියට සමගාමීව පවත්වන බ්‍රෝඩ්කාස්ට් සීරීස් එකක්. ඉතින් අද මේ අපේ කතා බහත් එක්ක එකතු වෙනවා ඔයාලා හැමෝම දන්න ඔයාලා හැමෝම ආදරය කරන සුවිශේෂී චරිතයක්. ඔයාලා මේ සුවිශේෂී චරිතය දන්නේ ව්‍යාපාරිකයෙක්, ඒ වගේම රංගන ශිල්පියෙක් වගේම ප්‍රවීණ නිවේදකයෙකු විදිහට. හැබැයි අද දින ඔහු අපේ මේ බ්‍රෝඩ්කාස්ට් එකට සහභාගී වෙන්නට ප්‍රධානම හේතුව කලින් සඳහන් කරපු හේතුන්ටත් වඩා ඔහු දක්ෂ විවාදකයෙකු, එහෙම නැත්නම් දක්ෂ ඩිබේට් කෙනෙකු වීම. ඉතින් අද මේ අපේ බ්‍රෝඩ්කාස්ට් එකට එකතු වෙන සුවිශේෂී චරිතය තමයි ඔයාලා හැමෝම දන්න, හැමෝම ආදරය කරන සුමිරාන් ධනංජය ගුණසේකර. අයිබෝන්. අයිබෝන්. ඉතින් අයියේ අපි මේ බ්‍රෝඩ්කාස්ට් එක පටන් ගමු මේ විදිහට. මම ඇත්තටම දැනගන්න කැමති අයියාගේ මේ දවස්වල වැඩ කටයුතු කොහොමද? මේ දවස්වල වැඩ කටයුතු මල්ලි ව්‍යාපාර කටයුතු ටික කරනවා. ඊට පස්සේ මම වොයිස් ශ්‍රී ලංකා ෆ්‍රැන්චයිස් එක හොස්ට් කරනවා. ඒකේ රෙකෝඩින්ග්ස් පටන් ගන්නවා අලුත් සීසන් එක. දැන් සීසන් එකෙන් පස්සේ අලුත් සීසන් එක ඔක්තෝබර් වල. එතකොට ඒකට මේ දවස්වල රෙඩි කරනවා. සහ අලුත් ටෙලිග්‍රෑම් එකක් ඇවිල්ලා තියෙනවා. නමුත් ටෙලිග්‍රෑම්ස් කරනවද නැද්ද කියලා පොඩි ඩවුට් එක තියෙනවා. මොකද මම පුද්ගලයෙක් විදිහට මම දෙයක් කරනවා නම් මගේ ආත්ම තෘප්තිය වෙන්නේ. හරි ඒ කියන්නේ මම තව කෙනෙක්ව තෘප්තිමත් කරන්න කලින් මම මාව තෘප්තිමත් වෙන දෙයක් තමයි මම කරන්නේ. ඒතර මම තෘප්තිමත් නම් මම මේ වැඩේ කරනවා. නැත්නම් මම කරන්නේ නැහැ. ඒ නිසා ටෙලිග්‍රෑම් කරනවද නැද්ද කියන පොඩි ඩවුට් එකක් තමයි අවිල්ලා තියෙනවා. ඊට අමතරව කොන්සර්ට්ස් ඇහෙන්න තියෙනවා. ලංකා පුරා කොන්සර්ට්ස් කරනවා, කොළඹ කොන්සර්ට්ස් කරනවා. සැප්තැම්බර් වල සරිත් සුරිල්ලත් එක්ක ජපාන් වල බලාපොරොත්තු වෙමින් ඉන්නවා සැප්තැම්බර් 20. ඒ වගේම BNS ලත් එක්ක ඕස්ට්‍රේලියානු ටුර් එකකට බලාපොරොත්තු වෙමින් ඉන්නවා සැප්තැම්බර් 26 ඉඳලා ඉවරලා. පොඩි තමයි ප්ලෑන්ස් තියෙන්නේ. ඔව් ඇත්තම අපිට පේනවා ඉතින් අයියා ගොඩක් ගත කරන්නේ බිසි ලයිෆ් එකක්. ඉතින් අයියාගේ වැඩවලටත් සුබ පතනවා. මේ අපිට මතකයි ජපුර වොයිස් විවාදාංශය විසින් අපි සංවිධානය කරපු විවාද වැඩමුළුව ඩයලෙක්ස් 26 සමගිනුත් අයියා එකතු වුණා. එතනදී අයියා සඳහන් කරා ඇත්තට මේක ගොඩක් වටින වැඩසටහනක්. ළමයින්ට ගොඩක් දේවල් දෙනවා. ඉතින් ඒ වැඩසටහනේ සඳහන් කරපු විදිහට ඒ වගේ ඉදිරියට වැඩ කටයුතු කරගෙන යන්න තමයි ඊටත් වඩා පිරිසකට ඒ පණිවිඩය අරගෙන යන්න තමයි අපි මේ බ්‍රෝඩ්කාස්ට් සීරීස් එක D-Cast අපි මේක පටන් ගත්තේ. ඉතින් මේ කතා බහේ අපි ඊළඟට අයියාගෙන් අහන්න කැමති මේ අපි දැන් කලින් ඉන්ට්‍රෝ එකේ දුන් කිව්වා වගේම අයියා දක්ෂ විවාදකයෙක්නේ. ඒකේ කතා දෙකක් නැහැ. ඉතින් අයියා කොහොමද මේ විවාද ශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ඨ වුණේ? මොන වගේ කාලෙකද? ඒ සම්බන්ධව පොඩ්ඩක් කතා කරමු. හරි. මුලින්ම කියනවා මේක තමයි මගේ පළවෙනි පොඩ්කාස්ට් එක. ඒ කියන්නේ මගේ ලයිෆ් එකේ පොඩ්කාස්ට් වල මම හිතන්නේ රම්පිට පොරි හැලෙන්න බස් වලට වගේ ඉන්වයිට් කරලා තියෙනවා. හරිද? හැබැයි මම කවදාවත් පොඩ්කාස්ට් වලට ගිහිල්ලා නැහැ. මොකද පොඩ්කාස්ට් වලට ගියාම අහන ප්‍රශ්න වලින් මිනිස්සු අතරමං වෙනවා. මිනිස්සු අසරණ වෙනවා. හැබැයි ජපුර වොයිස් ගැන තියෙනවා මට ලොකු විශ්වාසයක්. එකක් තමයි ජපුර වොයිස් කියලා කියන්නේ වැදගත් විදියට වැඩක් කරන සමාජයට අවශ්‍ය ක්‍රියාදාමයක් කරන ආයතනයක් කියන එක මගේ ඔළුවේ තියෙනවා. ඒ නිසා මගේ පළවෙනි සමාජයට අතිශය අන්තිම එක වෙන්නත් පුළුවන්. හරිද? එකම මුල්ම පොඩ්කාස්ට් ඉන්ටර්විව් එක මම දුන්නේ ඕගොල්ලොන්ට. ඒකට මාව තෝරගත්තට ඕගොල්ලෝ පළවෙනි එකට මාව තෝරගත්තට බොහොම ස්තුතියි. ඒකට මුලින්ම කියනවා ජපුර වොයිස් thank you very much. ජවර්ධනපුර යුනිවර්සිටි බොහොම ස්තුතියි thank you very much. ඔයාගේ ප්‍රශ්නේ මල්ලි උත්තර දෙනවා නම් මම ඩිබේටිං වලට මුලින්ම එන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. මම පාස් කරේ රාජකීය විද්‍යාලයට. මම එන්නේ හැලියගොඩින්.
හරිද? මම අතිශය සාමාන්‍ය අම්මගේ තාත්තගේ පුතෙක්. මගේ තාත්තවත් අම්මවත් විවාද, කතික, ටෙලිවිෂන්, කැමරා කියන දේ පිටිපද කිසිම අත්දැකීමක් නැති මිනිස්සු. මගේ පවුලේ කවුරුත් එහෙම අත්දැකීමක් නැහැ. හැබැයි මගේ ඇඟ ඇතුලේ මොකක් හරි යම්මක් ආවා. ඊට පස්සේ මම කතික වලට එනවා. 6, 7, 8 වගේ වසරවලදී මම කතික වලට එනවා. සිංහල භාෂා සාහිත්‍ය තරඟ වලින් මම ප්‍රථම ස්ථාන හිමි කරගන්නවා. කොට්ටාශ, කලාප, පළාත් සහ සමස්ත ලංකාව වශයෙන්. ඊට පස්සේ මම grade 9 වලදී තමයි මුලින්ම ඩිබේටිං වලට එන්නේ. මොකද මම දකිනවා අපේ තියෙන බිග් ඩිබේට් කියලා එකක්. කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ සාන්ත තෝමස් විද්‍යාලය අතර බිග් ඩිබේට් එකක් තියෙනවා. ඔය බිග් ඩිබේට් එක දවසක් මම බලන්න ගියා. බලන්න ගියාම මම දැක්කා ඒක වෙනම යුද්ධයක්. හරිද? ඒක වෙනම යුද්ධයක්. ඒ කියන්නේ වචන වලින් මිනිස්සුන්ට ගොඩක් දේවල් කරන්න පුළුවන් කියන එක මට මුලින්ම හිතුනේ. කතික කරාට කතා කරාට වචන වලින් කතාවෙන් මේ අපි ප්‍රකාශ කරන මාධ්‍යයෙන් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් කියන අයිඩියා එක මගුලට මුලින්ම ආවේ බිග් ඩිබේට් එකෙන්. ඊට පස්සේ grade 9 වලදී මම මුලින්ම යනවා ඩිබේටිං ඔඩිෂන්ස් වලට. ඊට පස්සේ ප්‍රැක්ටිස් කරනවා. ජූනියර් ඩිබේටිං ටීම් එකට එනවා. ඊට පස්සේ තමයි මගේ විවාද ජීවිතේ ආරම්භ වන්නේ. ඉතින් අයියා දැන් අපිත් එක්ක සඳහන් කරානේ යාගේ ජීවිතේ ඩිබේටින් කොහොමද පටන් ගත්තේ කොහොමද මේ ගවම ගාවේ කියලා. ඉතින් අයියේ මේ අපි ජපුර වොයිස් විවාදාංශ විදියට සංවිධානය කරපු විවාද තරඟවලත් වගේම අපි සහභාගී වෙච්ච විවාද තරඟවලත් අපි දැකපු විවාද තරඟවලත් අපි දැකලා තිනවා උණුසුම් වචන කොහොමද සිදු වෙනවා. හරිම රසවත්. කියන්නේ බලා ඉන්න ප්‍රේක්ෂකයෙක් විදියට හරිම ආසයි. ඉතින් අයියාගේ මේ විවාද මේ ශේෂ්ත්‍ර විවාද ආපු මේ කාල පරිච්ඡේද වල අයියට තැතිනේ මතක් කරන්න ඒ වගේ ලස්සන මතක අපි වගේ ලස්සන මතකයක් බෙදාගත්තොත් ඇත්තටම හැම විවාදයක්ම හරි ලස්සන මතකයක්. මොකද අපි ඩිබේටිං කරනකොට අපිට අපි හිතමුකෝ අපේ තියෙනවා එක එක කම්පිටිෂන්ස් තියෙනවා. එතෙල් ප්‍රනාන්දු කියනවා, ජේවිඑස් ඩීඑස් කියලා කියනවා. ওই විදිහට කම්පිටිෂන්ස් තියෙනවා. එතකොට ඒ කම්පිටිෂන්ස් වලට අපිට යනකොට අපිට මාතෘකා ලැබුණා. අපි මාතෘකා වලට ප්‍රැක්ටිස් කරන හැම මතකයක්ම හරි සුන්දරයි. අපිත් එක්ක ඒ දවසේ හිටපු ලොකුම කම්පිටිටර් තමයි කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය. තර්ස්ටන් විද්‍යාලයේ ඩිබේටිං ටීම් එකේ හිටියා සාරන්ද දිසාසේකර ඔය වගේ හින සෙට් එකක් හිටියා. ඒ ආනන්ද විද්‍යාලයේ ඩිබේටිං ටීම් එකේ දවස්වල හිටියේ අමිල බඳුන්ගොඩගේ සහ ටීම් එක. මාර පවර්ෆුල්. පොඩු ගන්නවනම් මාර පවර්ෆුල් ටීම්ස් දෙකක්. අපි එතකොට හැම වෙලේම ටාගට් කරන්නේ සෙමි ෆයිනල් එකේදී හරි ෆයිනල් එකේදී හරි ওই ටීම්ස් දෙක එකක් අපිට හම්බ වෙනවා කියලා. අපිත් කම්පිටිෂන් එකේ ගොඩින් මිරු ටීම්ස් 4 එකක හිටියා. මගේ විවාද ඉතිහාසයේ මට තියෙන සොඳුරුම මතකය තමයි කොළඹ විශාඛ විද්‍යාලය සංවිධානය කරා ජෙරමියස් ඩීඑස් මෙමෝරියල් කම්පිටිෂන් එක. ඒක අපිට හම්බුනේ විශාඛ විද්‍යාලයේම තමයි ෆස්ට් රවුන්ඩ් එකේ ඩිබේට් එකකට. කෙල්ලෝ 4 දෙනෙක් එහා පැත්තේ ඉන්නවා, කොල්ලෝ 4 දෙනෙක් මේ පැත්තේ ඉන්නවා. මගේ ටීම් එකේ හිටියා මම, සුවින්ද කුරේ, විනෝද් දෙරංග සහ ජලිත ලියනගේ. ජලිත දැන් වෛද්‍යවරයෙක්. විනෝද් පිළිබඳව මට ලොකු කන්ටැක්ට් එකක් නැහැ. සුවින්ද කුරේ දෙහිවල සුනන්ද නමින් දැන් සසුන් ගත වෙලා ඉන්නවා. හරිද? මම හිතන්නේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් YouTube එකේ ගත්තම දෙහිවල සුනන්ද කියලා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මම ආරාධනා කරන්න පුළුවන් නම් සුනන්ද හාමුදුරුවෝ ඩම්මන්න කියලා මේ ඔයගොල්ලෝගේ පොඩ්කාස්ට් එකට. මොකද එයා අර අතිශය ටිපිකල් ධර්මය අතරේ රැඩිකල් බුද්ධ වචනය සහ බුදුන්ගේ න්‍යාය හරියටම තේරුම් කරලා දෙන කෙනෙක් තමයි දෙහිවල සුනන්ද කියලා කියන්නේ. එතකොට අපි අතර තමයි ඩිබේට් ටීම් එක හිටියේ. අපි කතා කරලා ආයේ නැහැ. නැති වෙන්නම කතා කරලා ඉවරලා ෆයිනල් ස්පීච් එක තිබ්බේ අපේ සුවින්දට. ඒ කියන්නේ දැන් සුනන්ද හාමුදුරුවන්ට ෆයිනල් ස්පීච් එකේදී සුවින්ද පොයින්ට් එකෙන් පොයින්ට් එක බ්‍රේක් කරන ගමන් විශාඛගේ ගර්ල්ස් ලගේ 4 දෙනාට කියනවා එක පොයින්ට් එකක් බ්‍රේක් කළා. මට හරියට පොයින්ට්ස් ටික මතක නැහැ. මට මාතෘකාව මතක නැහැ. එක පොයින්ට් එකක් බ්‍රේක් කළා කියනවා කරුවියත් තිරිසුමණ්ඩේ බුද්ධමතරේ විශාඛාවේ නායිකාවට සිංහල බෑ කියලා. හරිද? දෙවෙනි පොයින්ට් එක බ්‍රේක් කළා කියනවා කරුවියත් තිරිසුමණ්ඩේ බුද්ධමතරේ විශාඛාවේ දෙවෙනි තරගකාරියට ඉංග්‍රීසි බෑ කියලා. හරිද? තුන්වෙනි පොයින්ට් එක බ්‍රේක් කළා කියනවා කරුවියත් තිරිසුමණ්ඩේ බුද්ධමතරේ විශාඛාවේ තුන්වෙනි තරගකාරියට සමාජ අධ්‍යයනය බෑ කියලා. හතරවෙනි පොයින්ට් එක බ්‍රේක් කළා කියනවා කරුවියත් තිරිසුමණ්ඩේ බුද්ධමතරේ විශාඛාවේ හතරවෙනි තරගකාරියට ගණිතය බෑ කියලා. කියලා තව පොයින්ට්ස් දෙකක් බ්‍රේක් කරලා කරගෙන යතිනිසු මල්ලේ බුද්ධමුතුනේ විසාකාවේ මුළු ටීම් එකටම කිසිම සබ්ජෙක්ට් එකක් නැහැ. මෙතනින් එහාට මට කියන්න කියලා තියෙන්නේ සබ්ජෙක්ට් එක හරියට ඉගෙන ගන්නලා අපිත් එක්ක විවාද කරන්න කියලා. විවාද ඉවරුණා. ඉවරලා මේ අපි යන්න ලෑස්ති වුණා. අපි උඩින්ම දිනු පොයින්ට්ස් එක අපි දන්නගෙන අපි හතරවෙනි වාදයේදී අපි දන්න අපි දිනුම් කියලා. යන්න ලෑස්තිලා එළියට ආවම අපේ තාත්තා ඇවිල්ලා ඩිබේට් එක බලන්න. තාත්තා කිව්වා මේ විසාකයේ කැප්ටන්ගේ තාත්තා ඇවිල්ලා ඉවරලා අපේ තාත්තට කිව්වලු එයා දන්නේ නැහැ අපේ තාත්තා මේ රොයල් එකේ එක්කෙනෙක් එක්ක ආපු එක්කෙනෙක් කියලා. අර මුක්කුදප්පර රොයල් එකේ කතා කරපුවම අතර දෙනා උන්නේ සත්තු වගේ නේ කතා කරලා අපේ කෙල්ලෝ ටික අඬනවා රූම් එකට ගිහිල්ලා ඉවරලා කියලා. එතකොට අපිට පුළුවන් වුණා කියලා කියන්නේ එහෙම ටීම් එකක් ඇඬෙන තරමට ඩිබේට් කරන්න. මම හිතනවා අපි සක්සස් කියලා. මට ඒ මතකේ කවදාවත් අමතක වෙන්නේ අපේ තාත්තා ඉන්නාවේ විල්ලා කිව්වේ. පුතේ අන්නරේ බයිනා විශාකේ කැප්ටන්ගේ තාත්තා කියලා.
සාමාන්‍යයෙන් මේ අපි දන්න දෙයක් නේ නිකන් කාන්තා පාර්ශවයේ තමයිනේ නිකන් අර කටගෙන කතා කරනකොට ඉස්සරහින් ඉන්නවා කියන්නේ දැන් එහෙම කරපු විශාකා විද්‍යාලේ අඬවන්න පුළුවන් වුණා කියන්නේ ඒක මාර දෙයක් අයියා අතරම ඒ කියන්නේ පිරිමි 10ක් ඉන්න දැන් එක ගෑනු කෙනෙක් හිටියාම ඇති ඒ ගෑනු කෙනාගේ සද්දෙට හරිද පිරිමි 10ම සද්දේ වහන්න පුළුවන් හැබැයි ඉතින් සද්දෙම නෙමෙයි ජයග්‍රහණය කරන්නේ ඉතින් මේ වගේ රසවත් මතක ගොඩක් අයියට තවත් කියන්න නැති ඉතින් ඒක කියන්න ගත්තොත් අපිට මේ වැඩසටහන කරන්න වෙන්නේ නැහැ අපි මේ දැන් මෙතන බලාගෙන ඇතිනේ ඉස්සරහට ඩිබේට් කරන්න ඉන්න ආධුනික කනිෂ්ඨ විවාදකයෝ ඉතින් අපි ඔවුන්ට පණිවිඩයක් විදිහට කිව්වොත් අයියා මේ අයියා ආපු ගමනට කොහොමද මේ විවාද ශාස්ත්‍රයේ රුකුලක් උනේ කියන්නේ අයියා දැන් අයියා කිව්වා පටන් ගත්තේ ඩිබේට් කරලා කොහොමද මේ විවාද ශාස්ත්‍රයේ තුලින් පිවිසි මේ ගමන අයියාගේ මේ මෙච්චර ආපු ගමනට විවාද ශාස්ත්‍රයේ අඩිතාලමක් උනේ විවාදිකේ කියවරක් නම් ඩිබේට් කෙනෙක් කරනවා කියලා කියන එක මල්ලි මං හිතන්නේ ජීවිතේ අර once in a lifetime opportunity එකක්. හරිද? ඒ කියන්නේ මිනිස්සෙක්ට කතා කර මම දැකලා තියෙනවා ලංකාවේ ඕන තරම් පොරවල්. හැබැයි කතා කරන්න බෑ. හරි කතා කරන්න බෑ. හැබැයි කතා කරන්න පුළුවන් හැම මිනිස්සෙම පොරක්. හරිද? කතා කරන්න පුළුවන් හැම මිනිස්සෙම පොරක්. එතකොට විවාදයක් කියලා කියන්නේ එයාට පුළුවන් ඕන තැනක ගිහිල්ලා ඉවර වෙලා ඕන පොයින්ට් එකක් බ්‍රේක් කරන්න නැති පොයින්ට් එකක් ඇති කරන්න. හරි? මම හැම වෙලෙම කියන දේ තමයි මගේ වයිෆ්ට පාවම කියන දේ තමයි ළමයා බොරු කියනවා නම් ඒ බොරු කියන එක 100% නවත්තන්න යන්න එපා කියලා. ඒකට හේතුව තමයි එයාට බොරුවක් කියලා ඒ බොරුව ඩිෆෙන්ඩ් කරලා ඒ බොරුව රකින්න පුළුවන්කම තියෙනවා කියලා කියන්නේ එයා දක්ෂ විවාදිකයෙක්. එයා දක්ෂ ඩිබේට් කෙනෙක්. එතකොට මම ව්‍යාපාර කරනකොට මම විවාදිකයෙක් විදිහට තර්කානුකූලව පොයින්ට්ස් දිහා බලන විදිය. රයිට්? තර්කානුකූලව එම්ප්ලොයිස්ලා හැන්ඩල් කරන විදිය බලන විදිය. තර්කානුකූලව බිස්නස් මැනේජ් කරන විදිය බලන විදිය. මේ සියල්ලම මට ලැබුණේ විවාදවලින්. ඩිබේටින් වලින්. ඒක නිසා ඩිබේටින් කියලා කියන්නේ මම හිතනවා මගේ මුළු ජීවිතේම. අද සුමිරාන් ගුණසේකර කොහේ හරි තැනක යම් තැනක නමක් දිනාගෙන තැනක් දිනාගෙන තියෙනවා නම් ඒකට ප්‍රධාන හේතුව විවාදිකල තමයි මම කියන්න තියෙන්නේ. ඊපස්සේ මම දැන් නිවේදන කටයුතු කරනවා. නිවේදන කටයුතු කරනකොට මල්ලි අපිට ස්ටේජ් එකට නැගකට පස්සේ ප්‍රී ප්ලෑන්ස් නැහැ. හරිද? අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම එකපාරට ස්ටේජ් එකකදී අපිට හිතෙනවා ස්ටේජ් එකට ඉන්න ගෙස් අපි තුමු නලින් පෙරේරා කියලා, අපි තුමු ශිහාන් මිහිරංග කියලා. ඒතකොට අපිට ඒ දෙන්නත් එක්ක ඒ වෙලාවේ කතා කරන්න පොයින්ට් එකක් එනවා නම් ඒක එක ප්‍රී ප්ලෑන් නැහැ. එතකොට ඒ පිළිබඳව ඔළුවෙන් ඒ තර්කානුකූලව සිතුවිලි ඇවිල්ලා හිතන්න පුළුවන් වුණේ විවාද නිසා. ඊට පස්සේ දැන් මම වොයිස් ශ්‍රී ලංකා හොස්ට් කරනකොට මම හිතනවා බලන් ඉන්න හැමෝටම පේන පැයකමාරක හරි සුන්දර වැඩසටහනක්. හරිද? පැයකමාරක් හරි ලස්සනයි ළමයි ඇවිල්ලා සින්දු කියනවා, මම ඇවිල්ලා හොස්ට් කරනවා, කෝචස්ලා සීට්ස්ලා වාඩිලා ඉන්නවා. හැමෝම හිතන්නේ ඕකේ. very beautiful. හරිද? නමුත් එතෙන්දී හොස්ට්ගේ වගකීම මේ කලේ තියෙන ඉයර් ප්ලග් එකකින් මට කතා කරනවා ප්‍රොඩියුසර්. හරිද? මෙතන මයික් එකෙන් මම කතා කරනවා එහා පැත්තේ ඉන්න කම්පියුටර්. රයිට්? මගේ මේ ඇස් දෙකෙන් බලලා මම කතා කරනවා ඉස්සරහින් ඉන්න කෝචස්ලා හතර දෙනාට. හරිද? වටේ ඉන්න ඔඩියන්ස් එක කෑ ගහන එක මේ කනට ඇහෙනවා. හරිද? එතකොට මගේ ඇස් දෙකයි කන් දෙකයි කටයි මගේ අතයි ඔක්කොම ටික ලොක් වෙලා තියෙන එක එක පොසිෂන්ස් වලට. එතකොට මම මේ ඔක්කොම ටික මැනේජ් කරන්න ඕනේ. ඔක්කොම ටික මැනේජ් කරලා hina වෙලා කැමරා එකට දෙන්න ඕන ඩිලිවරි එක හරියටම දෙන්න පුළුවන්කම ලැබුණේ විවාද නිසා. ඒක නිසා මම හිතනවා අපි කරන සබ්ජෙක්ට් එක මොකක් වුණත් ඔබට විවාද කිරීමේ හැකියාව ඩිබේට් කෙනෙක් ඔබ ඇඟ අතට ඉන්නවා නම් ඔබට සාර්ථක පුද්ගලෙක් වෙන්න මම හිතන්නේ එතනින් හරියට තව අවශ්‍යතාවය නැහැ. ඒක තමයි අවශ්‍ය එකම හොඳම මුල්ම ප්‍රථම දේ. ඔව් අයියා දැන් අපිත් එක්ක කතා කරන්නේ කොහොමද විවාදේ ඉදිරියට යන්නේ විවාදකයෙකු විදිහට කොහොමද අයියාගේ ජීවිතයට එකතු කරගත්තේ කියලා. අයියට මතක ඇති අපි ජපුර වොයිස් ඩිබේටින් ඩිවිෂන් එක විදිහට ඕගනයිස් කරා කම්පිටිෂන් එකකට කොහොමද ළමයි ෆේස් කරන්න කියන එක දැනගන්න ඔඩිෂන් එක. ඉතින් අයියා ඒකේ සම්පත්දායකෙක් විදිහට සම්බන්ධ වෙලා අයියාගේ දැනුම අත්දැකීම් සියලු දේම ඒ නව කනිෂ්ඨ විවාදකයන් සමග බෙදා හදාගත්තා. ඉතින් ඒ ඩයලෙක්ස් 26 සම්බන්ධයෙන් අයියට තියෙන අදහස මොකද්ද? ඒ සම්බන්ධයෙන් අයියා දකින්නේ කොහොමද? ඇත්තටම ඒක හොඳයි මල්ලි. මොකද මම හිතන්නේ සෝමේ වගේ තව ඉතාම එක්ස්පීරියන්ස් තියෙන ලංකාවේ ඉන්න දැවැන්ත චරිත කිහිපයක් ඕගොල්ලෝගේ වර්ක්ෂොප් එකට පැමිණලා තිබ්බා. මම හිතන්නේ ඒක තමයි වෙන්න ඕන දේවල් රයිට්. ඒ කියන්නේ අපි දකිනවා දැන් ජෙන් සීලා ජෙන් ඇල්ෆාලා තමයි ලංකාවේ මීඩියා වලට එහෙම නැත්නම් ලංකාවේ ඩිබේටිං වලට ලංකාවේ කතික තරඟ වලට ටික මූව් වෙන්නේ රයිට්. ඒතකොට එහෙම මූව් වෙන කාලෙක ජෙන් සීලාට ජෙන් ඇල්ෆාලාට ඇත්තටම විවාදිකයෙක් කතිකයෙක් වෙන්නේ කොහොමද කියන කාරණාව ඔළුවට දාන්න ඕනේ. හරි? ඒ කියන්නේ මම කියන්නේ ජෙන් සීලා ජෙන් ඇල්ෆා නරකයි කියලා රයිට්. ඒගොල්ලෝ තමයි මම දකින විදිහට දැනුමෙන් සන්නද්ධම පිරිස රයිට්. නමුත් ඔය දැන් විවාද කරන කට්ටියක් දන්නවනේ. හරි සරල තීරියක් තියෙනවා. අපි අර පෑනේ තීරිය කියන්නේ තේරෙනවද? පෑනක් අරගෙන
අද එළි වෙනකොට මට පුළුවන් මේ පෑනෙන් නව කතාවක් කියලා නව කතා කරුවෙක් වෙන්න. රයිට්? ඒ පෑනෙන් මට පුළුවන් වාට ඇනෙලි වෙරලා හෙට උදේ වෙනකොට අපරාධකාරයෙක් වෙන්න. හරිද? එතකොට පෑන භාවිත කිරීම සම්බන්ධයෙන් අපිට හරියාකාරයේ දැනුමක් සහ හරියාකාරයේ අවබෝධයක් තියෙන්න ඕනේ. හරිද? එතකොට ඔය ජෙන් සීලාට ජෙන් ඇල්ෆාලාට ඕගොල්ලෝ එදා වර්ක්ෂොප් එකක් ඕගනයිස් කරලා ලබා දුන්නේ පෑන භාවිත කරන විදිය. හරිද? ඒ කියන්නේ කට භාවිත කරන විදිය. විවාදිකයෙක් කියන කෙනා වියුත්තේ මොන වගේ කෙනෙක්ද කියන විදිය. හරි විවාදිකයෙක් වෙන්නේ කොහොමද කියන එක. රයිට්? එතකොට මම හිතනවා ජපුර වොයිස් කරපු ප්‍රොජෙක්ට්ස් වලින් හොඳම ප්‍රොජෙක්ට් එකක් තමයි ඕගොල්ලෝ එදා කරපු ඒ ඉවෙන්ට් එක සහ ඒ වර්ක්ෂොප් එක. ඒ වර්ක්ෂොප් එකට ආපු කට්ටිය සෑහෙන දැනුමක්, සෑහෙන අවබෝධයක් සහ ඇත්ත ජීවිතයේ සහ පාසල් ජීවිතයේ සහ විවාද ජීවිතයේ කියන මේ තුනම කම්බයින් කරගෙන කොහොමද ජීවිතේ ඉස්සරහට ගෙනියන්නේ කියන කාරණාව ඔයගොල්ලෝ ලබා දුන්නා. බොහොම ස්තුතියි හොඳ වැඩක්. ඉස්සරහට ඒ වැඩේ කරන්න. ඔව් අයියේ ඒ වගේම මේ මම මතක් කරන්න කැමති අපි ඩයලෙක්ස් 26 වලින් පස්සේ අපි තවත් ප්‍රෝග්‍රෑම් දෙකක් කරා. වොයිස් අප් කියලා අන්තර් විශ්වවිද්‍යාලීය කතික තරඟාවලියක්. ඒ වගේම ලොජිකෝ කියලා අන්තර් පීඨ විවාද තරඟාවලියකුත් අපි පැවැත්තුවා. ඉතින් මේ වගේ වැඩසටහන් ගණනාවකින් ඉදිරියට එන අපි ඩිබේටින් ඩිවිෂන් එක විදිහට දැන් සූදානම් වෙනවා අපේ ඩිවිෂන් එක ඇතුලේ තියෙන ප්‍රධානම ඒ වගේම දැවැන්තම වැඩසටහන ඉදිරිපත් කරන්න. ඇත්තම කිව්වොත් චපුර වොයිස් එක ඇතුලේ තියෙන පැරණිතම වැඩසටහන තමයි අපි මේ ඉදිරියට කරන්න ඉන්න Clash of Minds season 7 කියන්නේ. ඇත්තම කිව්වොත් මේ වනකොට Clash of Minds season 7 තරඟාවලියට පාසල් 50කට අධික සංඛ්‍යාවකුත් විශ්වවිද්‍යාල විශාල සංඛ්‍යාවකුත් ලියාපදිංචි වෙලා අවසන්යි. කනගාටු වෙන්න දැන් දැනුම් දෙන්න වෙනවා විශ්වවිද්‍යාල ලියාපදිංචි අවසන් වෙලා තිනවා. හැබැයි තාමත් පාසල් විවාදකයන්ට මෙම Clash of Minds season 7 සමගින් එකතු වීමේ හැකියාව තියෙනවා. මොකද ඔවුන්ගේ ලියාපදිංචි කටයුතු තාමත් අවසන් වෙලා නැහැ. අගෝස්තු 21 වෙනිදාන් තමයි ලියාපදිංචි කටයුතු අවසන් වෙන්නේ. ඉතින් ඔබගේ පාසලටත් පුළුවන් මේ Clash of Minds season 7 සමගින් එකතු වෙලා ඔබගේ විවාද හැකියාවන් වර්ධනය කරගන්න, ඔබගේ දක්ෂතාවයන් පෙන්වන්න. ඉතින් Clash of Minds season 7 සමගින් එකතු වීමේ හැකියාව Google ප්‍රෝග්‍රෑමයක් තියෙනවා. ඒක පුරවන විදිහ ඒ සම්බන්ධ විස්තර අපි description එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලගේ පාසලටත් පුළුවන් Clash of Minds season 7 සමගින් එකතු වෙන්න. ඉතින් ඉතාලම ලස්සන වැඩක්, ලොකු වැඩක් කියන්නේ. මම කලින් සඳහන් කරා වගේම අයියේ ජපුර වොයිස් කරන වැඩක් කිව්වොත් එම කොහොමද මිනිස්සු අතර ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ ජපුර වොයිස් කිව්වහම මිනිස්සුන්ගේ තියෙන ඔළුවේ ඒගොල්ලෝ කරන වැඩ අනිවාර්යයෙන්ම සොලිඩ් වැඩ කියලා. හරි. සා යුනිවර්සිටිස් අතරක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම ලංකාවේ ඔය සෑම පළාතම යුනිවර්සිටිස් තියෙන ජපුර වෙන්න පුළුවන්, ජැෆ්ටන් වෙන්න පුළුවන්, සබරගමු වෙන්න පුළුවන්, පේරාදෙණිය වෙන්න පුළුවන්. එහෙම යුනිවර්සිටිස් හැමතැනම තියෙනවා, රුහුණු වෙන්න පුළුවන්. හැබැයි ඔය හැමතැනකම මීඩියා යුනිට්ස් තියෙනවා. ඔය හැමතැනකම ඩිබේටිං ක්ලබ්ස් තියෙනවා, එක් ඇසෝසියේෂන්ස් ක්ලබ්ස් තියෙනවා. හැබැයි ජපුර වොයිස් කියලා කිව්වම ඔය හැම යුනිවර්සිටියක් ඇතුළෙම ලොකු ගැම්මක් සහ ලොකු විශ්වාසයක් තියෙනවා. ඒක නිසා මේ වැඩේ පවර්ෆුල් වැඩක්. මේ වැඩේ ලංකාවම පිළිගත් වැඩක්. ඒක නිසා මේ පිළිගත් වැඩක් එක්ක එකතු වෙනවා නම් මම හිතන්නේ ඔන්න අවස්ථාව වෙලා තියෙනවා මේ ඩිබේටිං කමිෂන් එක පාසල් වලට, යුනිවර්සිටිස් වලට කවුද වැඩකාරයා කියලා ලෝකෙට පෙන්වන්න, ලංකාවට පෙන්වන්න හැකියාව පෙන්වන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා. අයියාගේ වචන වලින් ලොකු ගැඹුරක් තියෙනවා කියලා තේරෙනවා. හරිද? ඉතින් අයියා වගේ කෙනෙක්ගෙන් මම හිතන්නේ ජපුර වොයිස් කියන්නේ මොකක්ද කියලා සමාජයට ලෝකෙට කියන්න පුළුවන් නම් මම හිතනවා ඒක ඇත්තටම වැදගත් දෙයක් කියලා. මොකද අයියා වගේ කෙනෙක් මේක අපිට ඉදිරියට අරන් යන්න පුළුවන් නම් ගොඩක් දෙනෙක් මේක ගැන දැනගන්නවා. ඇත්තටම දැන් ජපුර වොයිස් කිව්වොත් ගොඩක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඒ ආශ්‍රිතව ඉන්න අය පාසල් වලින් ගත්තොත් සීමිත පාසල් පිරිසක් වගේ තමයි ගොඩක් ප්‍රචලිත වෙලා තියෙන්නේ. අපි කැමති කියන්නේ සමාජයේ ඉන්න මිනිස්සුන්ට අනිකුත් මිනිස්සුන්ටත් මේ ජපුර වොයිස් දැන් අපි ගත්තොත් අයියේ කැම්පස් ශිෂ්‍යයා ගැන එළියේ තියෙන එච්චර හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි. දැන් අපි මේ වගේ වැඩසටහන් කරනවා. මේ වගේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉදිරියට ගෙන උන්ගේ නිපුණතාවයන් වර්ධනය කරන්න, කුසලතාවයන් වර්ධනය කරගන්න අපි දැන් ජපුර වොයිස් විතරක් නෙවෙයි අනිකුත් විශ්වවිද්‍යාල තුලත් අපේ විශ්වවිද්‍යාල තුලත් වැඩසටහන් ගණනාවක් අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විදිහට සංවිධානය කරනවා. එතකොට අයියේ හැබැයි මම හිතන්නේ ඒවා අර ගාමීය මට්ටමේ ඉන්න අපේ ජනතාව දැනුවත්භාවයක් මදි. කියන්නේ දැනුවත් නැතිභාවයක් පේනවා. ඉතින් අයියා වගේ කෙනෙක්ගෙන් අපිට අපේ ජපුර වොයිස් වගේම මේ සමස්ත විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේම මේ සිදුවෙන වැඩපිළිවෙළවල් ගැන පොඩි අදහසක් සමාජයට ගෙනියන්න පුළුවන් නම් ඒක වටිනවා කියනවා. අනිවාර්යයෙන්ම. මොකද ඒ කියන්නේ කාටහරි හිතෙන්න පුළුවන් දැන් මේක බලන් ඉන්න කෙනෙක්ට වාගේ යුනිවර්සිටි ස්ටුඩන්ට් එළියේ තියෙන ඉමේජ් එක වගේම නළුවෙක් හොස්ට් කෙනෙක් සහ මීඩියා පර්සනල් එකක් කිව්වහම එළියේ තියෙන ඉමේජ් එක සමහර වෙලාවට හරි වෙනස්. තේරෙනවද? අනේ නළුවනේ සල්ලි දුන්නොත් ඕකම ඕන දෙයක් කියනවා. ඕක තමයි සමාජයේ තියෙන මේක. මේක නම් රුපියලක්වත් දීලා නැහැ. හරිද? ඒක දැන් කලින් කියන්නේ හරිද? මේක රුපියලක්වත් දීලා නැහැ. රුපියලක්වත් ගන්නෙත් නැහැ. මේක තනිකරම වොලන්ටියර් සර්විස් එකක් විදිහට මම එන්නේ. ඒකට හේතුව
මට එහෙම වොලන්ටියර් සර්විස් එකක් ඉදිරියට එන්න පුළුවන් තරට ජපුර වොයිස් ඒගොල්ලෝ වැඩි කරගෙන යනවා. ඒගොල්ලෝ පිළිගත් මාධ්‍ය සංවිධානයක් විදිහට වැඩ කරනවා. ඒක නිසා තමයි මම ස්වේච්ඡාවෙන් ඇවිල්ලා ඒගොල්ලෝ පෙනී ඉන්නේ. සල්ලි දුන්න කියලා පෙනී ඉන්න මිනිස්සුකුත් නෙමෙයි මම. සල්ලි වලට කවදාවත් ආත්ම පාවල දෙන්නෙත් නැහැ. හරිද? ඕන කෙනෙක් පාවල දෙයි මම පාවල දෙන්නේ නැහැ. සුබිනාන් කොහේ පාවල දුන්න කියලා කිව්වොත් එහෙම සුබිනාන් කිව්වා කෙනාට සල්ලි දෙනවා. රයිට්? ඒක නිසා කිසිම ගෙවීමක් නැහැ. මේ මුදල් ගෙවා ප්‍රචාරණය කරන දැන්වීමක් නෙවෙයි. හැබැයි ජපුර වොයිස් වැඩක් කරොත් ඒක සොලිඩ් වැඩක්. මේකත් ඒ වගේම සොලිඩ් වැඩක් වෙනවා. ගම් දනව් සිසාරා ගිහිල්ලා මේ වැඩේට හැමෝටම ජොයින් වෙන්න කියලා ආරාධනා කරනවා. අපි හැමදාම අහලා තියෙන මල්ලි නගරෙට කිරි ගමට කැකිරි කියලානේ. හරිද? මං කියන්නේ ජපුර වොයිස් වලට පුළුවන්කම තියෙනවා සර්. ජපුර වොයිස් එක කරලා තියෙනවා. මේකෙනුත් කරන්න පුළුවන් වුණොත් ඊටාම වටිනවා. ගම් වල තියෙන දක්ෂයෝ නගරවලට ගේන්න right මම ගාමේ ඉපදිච්ච කොල්ලෙක් මම ඉපදුනේ හැලියකොට හරිද මම කලින් ගාව මගේ අම්මා තාත්තා හරි සරල සාමාන්‍ය මිනිස්සු හරිද එතකොට ගම්වල තියෙන විවාද හැකියාව තියෙන චරිත හරිද නගරයට ගෙනල්ලා හරි ඒ දරුවන්ට විවාද ඔස්සේ දේශපාලනය වේවා සමාජීය වේවා ඊට පස්සේ වෙනත් පරිපාලන කටයුතු වේවා හැකියාව ඒ තැන් වලට කියලා තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන තැනට ඒගොල්ලෝගේ ඒගොල්ලෝ මොටිවේට් කරන්න පුළුවන් නම් ඒගොල්ලෝගේ ෆෝවර්ඩ්නස් එක හදන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි ඕගොල්ලෝගේ මීඩියා රිටෙන් කරන්න පුළුවන් හොඳම දේ. මම හිතනවා ඕගොල්ලෝගේ මේ ඩිබේටිං කම්පිටිෂන් එකනොත් ඒක කරන්න පුළුවන් වෙයි කියලා. මම ටාගට් කරන්නේ හැමදාම එන පාසල් ටික නෙමෙයි. මම ටාගට් කරන්නේ ගම්වල හැංගිලා තියෙන දක්ෂතාවයන් තියෙන පාසල් ටික. අපිට පුළුවන් නම් ඒ හැංගිලා තියෙන පාසල් වල ඉන්න දක්ෂ විවාදක එළියට ගේන්න. ඒක තමයි මේ පාර ජපුර වොයිස් එකෙන් කරන්න පුළුවන් සාර්ථකම දේ කියලා. ඒ නිසා මේ වීඩියෝ එක වයිරල් වෙන්නත් ඕනේ. හැමදාම වයිරල් වෙන කොළඹ ඒරියා එකේ නෙමෙයි. මේක වයිරල් වෙන්න ඕනේ ගම්දනව් සිසාරා ගම්වල. ඒවගේමයි මම විශේෂ දෙයක් මෙතන ආයත් මතක් කරන්න දැන් අපි සඳහන් කරනවානේ මේ අපි හැමදාම ඉන්නේ එකම පාසල් ටිකක් එකම දෙකක් එකම විතරක කරුවන් ටිකක් එකම විවාදකයන් ටිකක් කියලා. ඉතින් අපි හැමතැනම දැකලා තියෙන ගොඩක් වෙලාවට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වන විවාද තරගාවලි. එහෙම නැත්නම් සිංහල මාධ්‍යයෙන් පවත්වන විවාද තරගාවලි. හැබැයි මේ Clash of Minds season 7 කියන්නේ ඉංග්‍රීසි සිංහල දෙමළ කියන භාෂා ත්‍රිත්වයෙන්ම පවත්වන විවාද තරගාවලියක්. අපි සාමාන්‍යයෙන් දකින්න අඩුයිනේ දෙමළ මාධ්‍යයෙන් පවත්වන විවාද තරගාවලියක්. ඉතින් මේ දෙමළ මාධ්‍ය කියන්නේ අපේ ආදරණීය සහෝදරයන් දෙමළ සහෝදරයන්ටත් තමන්ගේ හැකියාවන් කුසලතාවයන් ඉදිරිපත් කරන්න වේදිකාවක් ජපුර වොයිස් විවාදාංශය විසින් හදලා තියෙනවා. ඉතින් මම කියනවා ඒ ගැන අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම. මම කියන්නේ ඒ කියන්නේ ලංකාව කියලා ගත්තොත් මේක සර්ව භාෂා සර්වාගමික රටක්. හරිද? එතකොට මේ රට ඇතුලේ භාෂා විවිධත්වයක් තියෙනවා ආගමික විවිධත්වයක් තියෙනවා. එතකොට අපි රටක් විදිහට දෙයක් කරනවා නම් අපි ජාතික වශයෙන් දෙයක් කරනවා නම් මේ සෑම භාෂාවකටම අපි අවස්ථාවක් උදා කරලා දෙන්න ඕනේ. හරිද? මම හිතනවා මේක හරි අවබෝධයෙන් බලන මිනිස්සු කට්ටියක් ඉන්නේ. මේක හරි අවබෝධයෙන් බලන බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක් ඉන්නේ. ඒ නිසා මම මේ දේ කියන්නම ඕනේ. මේ රටේ යම් විදියකින් ගැටලුවක් මතුවුණා නම් මේ රටේ යම් විදියකින් යුද්ධයක් මතුවුණා නම් මේ රටේ යම් විදියකින් අරගලයක් මතුවන්නේ සෑම තැනම හේතුවක් උනේ අපි සමානාත්මතාව කියන දේ ලබා දුන්නේ නැති නිසා. හැබැයි ජපුර වොයිස් සංවිධානය කරන මේ විවාද තරගාවලිය ඇතුලේ සමානාත්මතාවය තියෙනවා. විවිධ භාෂාවලට ඇවිල්ලා කරලා සමුන්ගේ විවාද හැකියාව ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. ලොකුම දේ තමයි මල්ලි සිංහල, ද්‍රවිඩ, ඉංග්‍රීසි මේ තුනෙන්ම මේ විවාද පැවැත්වෙනකොට මේ භාෂා තුනම කතා කරන්න පුළුවන් සියලුම දෙනා එක තැනකට ඇවිල්ලා ඒගොල්ලන්ට මුහු වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ කියන්නේ උතුරේ ඉන්න කෙනාට, දකුණේ ඉන්න කෙනාට, නැගෙනහිර ඉන්න කෙනාට, බටහිර ඉන්න කෙනාට එකට ඇවිල්ලා එක තැනක හම්බෙලා මේ ටැලන්ට්ස් මේ ලංකාව පුරාම විහිදිලා තියෙනවා කියලා අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේක ඉතාම හොඳයි. රයිට් මම පවා ගිය හැම තැනකම තිබ්බේ සිංහල ඩිබේටිං. එහෙම නැත්නම් මම ගිය සමහර තැන්වල තිබ්බේ ඉංග්‍රීසි ඩිබේටිං විතරයි. එක්ක සිංහල ඩිබේටිං කම්පිටිෂන් එක්ක ඉංග්‍රීසි ඩිබේටිං කම්පිටිෂන්. මේක සිංහල ඉංග්‍රීසි කියලා බෙදලා නැහැ. මේක සිංහල ඉංග්‍රීසි තමිල් භාෂා තුනටම අවස්ථාව ලබා දීලා තියෙනවා. good job නියමයි. ඔය ඒ සඳහන් කරපු විදිහටම අපි අපේ පාසල් මට්ටමේ තරගකරුවන්ට ආරාධනා කරනවා ඔබට තවමත් එකතු වෙන්න පුළුවන් Clash of Minds season 7 සමගින්. ඉතින් ලියාපදිංචි කටයුතු තාමත් විවෘතයි. උන්ට ආරාධනා කරනවා Clash of Minds season 7 සමගින් එකතු වෙලා තමන්ගේ විවාද හැකියාවන් වර්ධනය කරගන්න, තමන්ගේ කුසලතාවයන් වර්ධනය කරගෙන මේ වගේ ප්‍රතිරූපයක් හදා ගන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන් නෑ කියන්නේ. අයියා කලින් කියවනේ අයියා ඩිබේට් වලින් පටන් ගත්ත කියලා. අර දැන් මේ පාසල් වල ඉන්න පුළුවන් අය හැංගිලා ඒ වගේ දක්ෂ. ඒ වගේ දක්ෂයන්ට තැනක් හදලා දෙන එක තමයි ජපුර වොයිස් එක ඇතුලේ අපි කරන්නේ. ජපුර වොයිස් වගේම තවත් සංවිධාන තියෙනවා. ජපුර වොයිස් එක ඇතුලේ අපි ඒ වගේ දක්ෂයන්ට තැනක් හදන එක තමයි අයියේ කරන්නේ. දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විදිහට අපි ඒක තමයි සමාජයට දෙන්න ඕනේ. අත් වශයෙන්ම දැන් අපි ජනතාවගේ බදු මුදල් වල ඉගෙන ගන්න ඇවිල්ලා ඒ වගේ ඉගෙන ගන්න සිසුන් විදිහට අපෙන් සමාජයට වෙන්න ඕන යුතුයකමක් කියලා තමයි අපි මේක දකින්නේ. ඉතින් ඒ වගේ වගකීමක් ඉටු කරන්න තමයි අපි මේ වගේ
වැඩසටහන් මේ වගේ ඉවෙන්ට් ඕගනයිස් කරන්න. ඉතින් නැවතත් මම ආරාධනා කරනවා Clash of Minds season 7 සමග එකතු වෙන්න. ඒ වගේම චපුර voice එක ඇතුලේ තවත් වැඩසටහන් ගණනාවක් යනවා. කියන්නේ Clash of Minds විතරක් නෙවෙයි. අපේ තවත් division 7ක් තියෙනවා. division 7 මේ වගේ වැඩ යනවා. ඒවා සමගිනුත් එකතු වෙලා ඔයාලගේ හැකියාවන්, දක්ෂතාවයන්, කුසලතාවයන් වර්ධනය කරගෙන හොඳ පුරවැසියෙකු සමාජයට බිහි වෙන්න ඕනේ. ඒ කියන්නේ අයි දක්ෂතාවය විතරක් තිබුණාට මිනිස්සෙකුට ගොඩ යන්න බැහැ ඇත්තටම. සාමාන්‍යයෙන් මිනිස්සෙක් වුණාම හොඳ ගුණධර්ම තියෙන්න ඕනේ. කණ්ඩායම් හැඟීම තියෙන්න ඕනේ. දැන් අපි මේ ඉන්න අයියේ මම මෙතන ඉස්සරහා කැමරාවේ පෙනී සිටියට මේක පිටිපස්සේ ලොකු සෙනගක් ඉන්නවා. අනිවාර්යයෙන්. ඒ කට්ටිය ගැනත් මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ පුංචිද මතක් කරන මල්ලි කියපු කතාවට ඒ කියන්නේ අපි ඉපදෙනකොට වින්නඹුවම්ම මම ඉපදෙද්දි මගේ අතින් මයික් එක කරගත්තේ නෑ. මම ඉපදෙනකොට හොස් කෙනෙක් නෙමෙයි. හරිද? ඔයා ඉපදෙනකොට ඔයා ජවහර්ලාල් යුනිවර්සිටි එකේ ඩිග්‍රී හෝල් එකකට ගිහින් නෙමෙයි. හරිද? අපි කවුරුත් ඉපදෙනකොට අපි කිසිම දෙයක් අතින් පිටමලෝගෙන ඉන්නේ නැහැ. හැබැයි පුදුනාට පස්සේ තමයි අපි දේවල් ගැප් කරගන්නේ. අපි දේවල් තීරණය කරන්නේ. අපි යන්න ඕන පාත් එක මොකක්ද කියලා තීරණය කරන්නේ. හරි? එතකොට ඔයගොල්ලෝ ඉපදෙන තැන හෝ ඉපදෙන ප්‍රදේශය හෝ ඉපදෙන වාතාවරණය අදාළ නැහැ ගේමක් ගන්න. හරිද? ගේමක් ගන්න අදාළ වෙන්නේ මෙතනයි විතරයි. හරි? කියන්නේ හදවතේ ඇම්ම තියෙනවා නම්, ඔළුවේ ගැට තියෙනවා නම්, හරි? මේ ලංකාවේ කොහේ ඉපදුනත් ගේමක් ගහන්න ඕගොල්ලන්ට පුළුවන්. එහෙම ගේමක් ගහන්න කැමති මිනිස්සුන්ට තමයි ජප්‍රෝ වොයිස් මේ ඉවෙන්ට් එක ඕගනයිස් කරලා තියෙන්නේ. මේ ඩිබේටිං කම්පිටිෂන් එක ඕගනයිස් කරලා තියෙන්නේ. සා ඒගොල්ලෝ ඕගනයිස් කරන සියලුම දේවල් ඕගනයිස් කරන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ කහන සල්ලි තිබිලවත්, සල්ලි විසි කරලවත්, හරිද? ස්පොන්සර්ස්ලා ඇති වෙනකන් සල්ලි දීලවත් කරන දේවල් නෙමෙයි. හරිද? මේ බ්ලැක් මනි වයිට් කරන මේ ලොන්ඩ්‍රියක්වත් නෙමෙයි. හරිද? බොහොම අමාරුවෙන් මේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා තමුන්ට හම්බෙන මුදල් වලින් එහෙම නැත්නම් මහ පොළ ආදායයක් වේවා. එහෙම නැත්නම් තමන් විසින් බොහොම අමාරුවෙන් කතා කරලා හම්බෙන පොඩි පොඩි ස්පොන්සර්ස්ලා තමයි එකතු කරගෙන ඉවරලා මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරන්නේ. ඒතකොට මේ වගේ ප්‍රොජෙක්ට් එකකට වැලියු එකක් දීලා තමුන්ගේ දායකත්වය ලබා දීලා එන එක ඒගොල්ලන්ට කරන ගෞරවයක් සේම තමන්ට කරන ගෞරවයක්. මම ආයිත් කියනවා මල්ලි. මේ මුදල් ගෙවා ප්‍රචාරණය කරන දැනීමක් නෙවෙයි. හැබැයි මම ඔබෙන් ඉල්ලා සිටිනවා මේ වැඩේට එන්න. මේ වැඩේට එකතු වෙන්න. මොකද මේක next level වැඩක් වෙනවා අනිවාර්යයෙන්ම. ලංකාවේ විවාද ශාස්ත්‍රය හොල්ලන වැඩක් බවට පත් වෙනවා. ජප්‍රෝ වොයිස් කරන මේ වැඩේ. ඉතින් මේ රසවත් කතාබහේ තවත් කතා ගොඩක් ඉස්සරහට අපිට අරගෙන යන්න තියෙනවා අයියේ. හැබැයි කාලය කියන එක අපිට දැන් හරස් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට අද මේ ඩීකාස්ට් පළවෙනි එපිසෝඩ් එක අයියත් එක්ක කරපු ලස්සන වැඩක්, ලස්සන දෙයක්. අයියා කිව්වා අයියාගේ පළවෙනි පොඩ්කාස්ට් එක කියලා. පළවෙනි එක. මම අවසාන වශයෙන් දැනගන්න කැමතියි අයියේ. අයියාට මොකක්ද අද දවස ගැන හිතෙන්නේ? මොකක්ද අපි මේ පොඩ්කාස්ට් එක ගැන හිතෙන්නේ? වැදගත් කතා භාගයක් දුනා. හරි. මම පොඩ්කාස්ට් වලට යන්න ඇත්තටම අකමැති හේතුව තමයි පොඩ්කාස්ට් වලට ගියාට පස්සේ අපෙන් අහන්නේ අපේ පෞල් ජීවිතය සම්බන්ධයෙන්, ප්‍රේමයෙන් පස්සේ මොකද වෙන්නේ? විවාහයෙන් පස්සේ ප්‍රේම සම්බන්ධතා තිබුණාද? හරිද? අරවා මේවා කියලා කුණුමයි අහන්නේ. හරිද? ඒක නිසා තමයි මම යන්නේ නැත්තේ සාමාන්‍ය පොඩ්කාස්ට් වලට. හරි. හැබැයි මෙතෙන්ට ඇවිල්ලා අපි කතා කරේ වැදගත් කතා බහක්. අපි ලංකා පුරා විහිදී විසිරී ඉන්න දක්ෂයන්ට ආරාධනා කරා මේ වැඩෙත් එක්ක එකතු වෙන්න කියලා. මගේ වචන මේ විනාඩි 30ක් 35ක් පුරාට අපි මේ කතා කරපු වචන වලින් එක වචනයක් හරි වැඩ කරලා ලංකාවේ කොහේ හරි කොනකින්න දක්ෂයෙක්ට ඉස්සරහට එන්න උවමනාවක්, අවබෝධයක් සහ අවශ්‍යතාවයක් ඇති වුණා නම් මල්ලි මම හිතන්නේ එතනින් එහාට මට කෝටි ගානක වැඩක් කරා කියන ආත්ම තෘප්තිය තියෙනවා. මම නැවතතාවක් කියන්නේ මේ වගේ වට එන්න ඕනේ. කවුරු හරි හිතනවා මේක just a competition කියලා. නෑ, මේක තවත් එක competition එකක් නෙමෙයි. මේක ඉතාම වැදගත් competition එකක්. මේ වගේ competitions වලින් තමයි අපි වගේ චරිත බිහි වුනේ. නැතුව මේ එකපාරටම ඩෝංගාල ප්ලාන්ට් උනේ නෑ. එකපාර ඩෝංගාල ප්ලාන්ට් වෙන චරිත වලට කවදාවත් පැවැත්මකුත් නෑ. හරි. මේ වගේ competitions වලට ඇවිල්ලා කට්ට කාලා, ගේම ගහලා ඉස්සරහට ඇවිල්ලා සමාජ වටපිටාව පිළිබඳ දැනුම ලබාගෙන තමයි ඉස්සරහට ඇවිල්ලා මිනිස්සෙක් විදියට ගේමක් ගහලා චරිතයක් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම නැවතත් ආරාධනා කරනවා මේක තවත් එක කම්පිටිෂන් එකක් නෙමෙයි. මේක තවත් එක ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි. මේක ඉතාම වැදගත් කම්පිටිෂන් එකක්. මේක ඉතාම වැදගත් ප්‍රොජෙක්ට් එකක්. ඔබේ දායකත්වය සහ ඔබේ සහභාගී වීම ජපුරෝ වොයිස් වලට වැඩිය ඔබට ඉතාම වැදගත් වෙයි. අපි බලාපොරොත්තු වෙන ඉන්නවා ඔබ එදාට ඇවිල්ලා ඔබේ හැකියාවන් වලට ඉඩක් වේදිකාවක් තනාගනි කියලා. ඔය අයියාගේ වචන ඇත්තටම අපිට ලොකු ශක්තියක්, ලොකු හයියක්. ඒ වගේම අද දවසේ අපිට මේ වැඩසටහන ලස්සන කරන්න තවත් හයියක් වෙච්චි, තවත් ශක්තියක් වෙච්චි ආයතනයක් තියෙනවා අයියා. අද අපි මේ විදිහට ඉඳගෙන ඉන්නේ එතන. ඉතින් මතක් කරන්න ඕනේ අපි අද මේ ඉන්නේ UD ස්ටුඩියෝ එකේ නම්බර 55 තැපිලියාන පාර නැදිමාල දෙහිවල. ඉතින් ඔයාලට අවශ්‍ය ෆොටෝග්‍රැෆින්, එඩිටිං, සෝෂල් මීඩියා මාකටිං වගේ වැඩ කටයුතු වගේම මේ ලස්සන ස්ටුඩියෝ එකක් තියෙනවා, ස්ටුඩියෝ පේස් එකක් තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය වැඩ කටයුතු මෙතනින් කරන්න පුළුවන්. මම මේ ආයතන දුරකථන අංකයක් මතක් කරන්නම්. 076යි 809යි 23යි 57. ආයෙත් මතක් කරන්නම්. 076යි
809යි 23යි 57 කියන දුරකථන අංකය ඔස්සේ UD ස්ටුඩියෝ සමගින් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔවුන්ටත් අපේ විශේෂ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරන්න ඕනේ. ඉතින් කාලේ වැලිතලාව අපිට හරස් වෙලා තියෙනවා අයියේ. අයියට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. අයියා කිව්වා වගේම අයියාගේ පළවෙනි පොඩ්කාස්ට් එක අයියා එන්නෙත් නැහැ කිව්ව පොඩ්කාස්ට් වලට. ඉතින් බොහොමත් ස්තුතියි අයියේ අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් මේ වගේ ලස්සන වැඩකින් මීළගේ ලස්සන පුද්ගලයෙකු සමගින් ඊළඟ එපිසෝඩ් එකෙන් හමු වෙන බලාපොරොත්තු වෙමින් අපි අදට සමුගෙන යනවා මේ ඩී කාස්ට් පළවෙනි එපිසෝඩ් එක. අයිබෝන්.